හලෝ කොහොමද අද හදන්න යන්නේ මම ඩෙසර්ට් එකක් මේක අපිට අමුද්‍රව්‍ය දෙකකින් හරිම ඉක්මනින් හදාගන්න පුළුවන් මේ ඩෙසර්ට් එකේ ටෙක්ස්චර් එක හරිම ක්‍රීමි ඒ වගේම ෆ්ලෆි ගොඩක් පැණි රසක් නැහැ ඕගොල්ලන්ට මේක මෙහෙම කන්නත් පුළුවන් ඕනනම් අයිස්ක්‍රීම් වගේ ටොපින් එකක් දාන් කෑවොත් තවත් රසයි මේක සෙට් කරගන්න කියලා ගොඩාක් වෙලා ෆ්‍රිජ් එකේ තියාගන්න ඕමනාවකුත් නැහැ පැයක් වගේ ඇතුළතදී අපිට මේක සෙට් කරගන්නත් පුළුවන් ෆ්‍රිජ් එකේ. හරි අපි බලමු මේකත් කොහොමද ඉක්මනින්ම ගෙදරදීම හදාගන්නේ කියලා. මම අද ගත්තේ green apple flavored කොළ පාට ජෙලි පැකට් එකක්. මේක ග්‍රෑම් 100ක් තියෙනවා. මිල රුපියල් 189යි උනේ. ඔයගොල්ලෝ කැමති වර්ණයක කැමති රසයක ජෙලි පැකට් එකක් ගන්න මේකට. ජෙලි පැකට් එක අපි උතුරු උණු වතුර කෝප් එක දිය කර ගන්න ඕනේ. කෝප් එක තියෙනවා මිලිලීටර් 250ක්. ජෙලි පැකට් එකේ කුඩු ටික උණු වතුරේ හොඳට දිය කරගමු. හොඳට දිය කරගෙන නිවෙන්න දීලා ෆ්‍රිජ් එකට දාගමු. හැබැයි සම්පූර්ණයෙන්ම සෙට් වෙන්න දෙන්න එපා. භාගයක් සෙට් වීගෙන එද්දී එළියට ගන්නවා. මම විනාඩි 20ක් ෆ්‍රීස් එකට දාලා ජෙලි එක භාගයට සෙට් කරගත්තා. මේ භාගයට සෙට් කරගත්ත ජෙලි එක ඊළඟට අපි කරන්න ඕනේ whipping cream ග්‍රෑම් 100ක් එක්ක හොඳට blend කරගන්න. whipping cream එකත් cool එකේ තියෙන්න ඕනේ. අපි පාවිච්චි කරන whipping cream එකෙන් තමයි මේකට creamy fluffy texture එක එන්නේ. whipping cream ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඕනම කේක් බඩු ෂොප් එකකින්. මට මේ ග්‍රෑම් 100ට ගියේ රුපියල් 250යි. මම තප්පර 30ක් විතර හොඳට මේක බ්ලෙන්ඩ් කරගත්තා ජෙලි whipping cream ටිකයි. ඔයගොල්ලන්ට පේනවා දැන්වත් මේක හොඳට සෙට් වීගෙන ආවිල්ලා තියෙන්නේ. අපි ෆ්‍රිජ් එකට දාලා තව විනාඩි 20ක් 30ක් විතර හොඳට සෙට් කරගමු භාජනයකට දාලා. විනාඩි 20ක් ෆ්‍රිජ් එකේ මම හොඳටම කූල් කරා. දැන් මේක සර්ව් කරන්න යන්නේ. ඔයගොල්ලෝ දැක්කා අපි මේක හරිම පොඩි කාලෙකින් හරිම සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගත්තේ. පුඩින් එක මේ විදිහ හොඳටම සෙට් වෙලා තියෙන්නේ. අපිට කැමති ෂේප් එකක කැමති කෑලි ගානක් කපා ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. අපි සුළු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ඉක්මනින්ම හදාගත්තා වුණා. මේක හරිම රසයි. ඔයගොල්ලෝත් හදලා බලන්න. නිවාඩු කාලේ පටන් ගත්තේ හින්දා ගෙදර ඉන්න පොඩි බබාලාත් එකතු කරගෙනම හදාගන්න. ඒගොල්ලෝ ආසයිනේ මේ වගේ දේවල් වලට එකතු වෙන්න. එහෙනම් අදත් වීඩියෝ එක ඉවර වෙනකම් බලන් හිටියට thank you.